මේ ගවිල් එක ට්‍රික්ස් එකක් තියෙනවා මචං. ඒකයි මේ වීඩියෝ එක දාන්නේ. බලමු 20 8 හොට් කරලා දින්න. බොහෝ දුරට මේක වින් එක 11:35 ඉඳන් 11:45 අතර අවසාන සීසන් එකේ විනාඩි 15 කට වින් එකක් දෙනවා බොහෝ දුරට. මොකද මේකේ ස්කෑම් සීන් එක උච්චන ලොකුවටම. 5 හොට් කරලා දින්න. බොහෝ දුරට 15 නැත්තම් ආයි 5 තමයි වැටෙන්න ඉඩ තියෙන්නේ. එක්කනේ හරියටම 5 ආවේ. ඒ කියන්නේ මචං හැම වෙලාවෙම මෙතන බලන්න ඕනේ මේ තියෙන පොඩි අංක දින්නේ 1 2 එකේවයි දෙකේවයි 5 හොට්නේ. 1 2 3 4 4 ඊළඟට එක දුන්න 5යි. මෙතන වැටෙන්නේ. රටාවක් කියන්නේ 5 1 5. බලමු බොහෝ දුරට ආයි 20ක් වැටෙන්න ඉඩ තියෙනවා නැත්තම් 5 10 15 වෙන්නත් ඉඩ තියෙනවා. දැන් මොකද මේ යන රටාව වෙනස් කරන්න පුළුවන් 5 1 දීලා 5 ඊළඟට කොහොමත් එකට අල්ලනවා කියලා දන්න හින්දා බොහෝ දුරට ආයි 5 දෙන්නත් ඉඩ තියෙනවා. බොහෝ දුරට 15 20 අතරට බොහෝ දුරට මේක යන්න හරියටම රටාව දෙන්නේ 5 1 5 1. ඒත් බලුවොත් 11:35 11:45 අතරද මේ සීසන් එක අවසන් වෙනවා. අනිවාර්යයෙන්ම විනාඩි 15 ඇතුළත 15ට හෝ 5ට පොඩි වින් එකක් දෙන්න ඉඩ තියෙනවා මට සමහර වෙලාවට. සීසන් එකේ මුල නම් ගහලා වැඩක් නැහැ. මොකද මේ 11:45 කියන්නේ ඒක මේ පැය භාගෙට වින් එකක් දුන්නේ නැතුනොත් 11:45ට ඉවරුනොත් අනිවාර්යයෙන්ම 11:45 ඉඳන් 11:50 එනවා ඊළඟට එන කෙනාගේ සීසන් එකේ විනාඩි 5ක් අනිවාර්යෙන් ගහන්න ඕන. මොකද අර පරණ ගේ දුන්න නැතුනම කලින් එකෙත් සමහරක් වෙලාවට ආපු ගම වින් එකක් දෙනවා. බලමු 20යිද කියලා. 2 15 කිව්වේ 15 පෙන්නුවොත් 2. මේක ලින්ක් කරලා තියෙන අංක ටිකක් තියෙනවා මචං 15 32. ඒ අංක තුන. ඊට පස්සේ 20 1 8 40. ඊට පස්සේ ආයි මේක ලින්ක් කරලා තියෙනවා 10 5. ගොඩක් දුරට එහෙම තමයි යන්නේ. 15 පෙන්නුවොත් 30 දෙනවා. 30 පෙන්නුවොත් 2 දෙන්න ඉඩ තියෙනවා. 8 පෙන්නුවොත් 20 40. අංක 8 ඉඩ වැටෙන අංක 8 දිනුම පෙන්නලා තියෙන මචං මෙතන මේ තියෙන 1යි 2යි ඉතින් 1 3 4 5 6 7 8 එහෙම තමයි පෙන්නලා තියෙන්නේ. බොහෝ දුරට මේ වින් එක දෙයි. හරියටම රටාවට දුන්න දැක්කද? ඒක මං කියලා හැම වෙලාවෙම ගණන් කරලා ගහන්න ඕනේ. මේ පොඩි අංක 1යි 2යි 3යි 1 2යි 3යි 4යි 5යි 6යි 7යි ඊළඟට 8. හරියටම වෙලාව දැක්කනේ 11:35. හරියටම වින් එක දුන්නා. ගහන්න නම් මචං ඒක එහෙම තමයි ගහන්න මේකේ නිකන් නම් ගහන්න රෑ 12න් පස්සේ නම් ගහන්න මේපා. 11:50න් පස්සේ ගහන්න එපා කෙලින්ම ස්කෑම් යන. මොකද මමත් මේ කෝටි ගණන් නම් හොයලා නැහැ. ලොස් එකක් වෙලා තියෙනවා වින් එකත් අතරම දෙන්නේ සාමාන්‍යයෙන් ගේමක් ගහන්න පුළුවන් මේකේ තණ්හාවට නම් ගහන්න බෑ. ඒක 8 බලමු. දෙක ගහන්න ඕන සීසන් එකේ අවසාන විනාඩි 15. ටාගට් කරන්නත් ඕනේ මේන්ලි 20 15. 20 15ට තමයි ගොඩක් දුරට වින් යන්නේ. මොකද සමහරකට 30 40 මුන් වින් ඕෆ් කරලා දිනවා වට 200 300ක් විතර යනවා. 11:36 බලන්න 11:35 තව වින් එකක් අනිවාර්යයෙන්ම මේක දෙනවා. මොකද මේ මොකද 8 දුන්න ඉඳන් 20 40 වැටෙන්න ඉඩ තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද ලින්ක් කරපු අංකනේ. දැක්කම මං 8ට ලින්ක් කරලා තියෙන අංක තමයි මචං 8 40 20 වැටුණාට. හොඳ මැච් එකක් ගහන්න පුළුවන් අවසාන විනාඩි 15 ගහනවා.
සුපිරිම මේ ට්‍රික්ස් එක තමයි මමත් මුලදී ගහලා අවුරුදු 3ක් විතර ගහලා සැර ගානකුත් පරාද වෙලා පොඩ්ඩක් බලන් ඉඳලා තමයි මේ ටික අල්ලගෙන තියෙන්නේ. දැන් මොකද ලොකු අංක ටිකක් දෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන් මේකෙන් ගේමක් ගහන්න පුළුවන්. අල්ලලා බෙට් කරන්න ඕනේ 15 20 30 40 2 8. කොච්චර හරි අංක දෙක ඩබල් කර කර යන්න ඕන. ඔන්න දැන් මෙතන 10නේ වැටුනේ. එතන මම පෙන්නන්නම් මොකද සිස්ටම් එක ගිහලා කියලා. ඉතින් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඊළඟට 10යි පොඩි අංගොලින්. එහෙම ගණන් කළාත් මේක අල්ලන්න ඕන. බොහෝ දුරට දැන් 20 10 වැටුණා 40 වැටුණා 15 20 30 ඔය විනාඩි 7 ඇතුළත දෙන්න ඉඩ තියෙනවා. ලියන්න තිබ්බත් තමයි දුන්නේ නැත්තේ. මේකේ මම තව තියෙනවා මචං. දැන් මෙතන දීලා තියෙනවා හරිද 8න් පස්සේ දෙකේව 2යි. දැන් 10නේ 10 දෙකට බෙදුවොත් 5 දෙන්නක් තියෙනවා 10 වරක් දෙක 20 දෙන්නක් තියෙනවා. දැන් 10යි දෙකේ 2යි 2යි 4යි එතන 10නේ 14යි 15 දෙන්න ඉඩක් තියෙනවා. හරි 10 වරක් දෙක 20 වෙන්නත් පුළුවන්. 40න් 10කට ගොල්ල 30 දෙන්නත් පුළුවන් 15 වෙන්නත් පුළුවන්. බොහෝ දුරට 30ට වින් එකක් පෙන්නුවොත් 15 අංක 2 වැටෙන සම්භාවිතාවය වැඩි. මොකද මේ දිනුවා නම් 30යි කියලා හිතන්න අමාරුයි. මොකද ගොඩාක් ලින්ක් කරලා තින්නේ මේ මං කිව්වේ 30 15 2 හරියටම හරි ඒ අංක ටික තමයි ලින්ක් කරලා තියෙන්නේ. 10 බලමු 15 වෙන්න පුළුවන් 20 30 තව විනාඩි 6යි තියෙන්නේ. දෙක 4 6 8 එන්න තිබ්බත් තමයි දුන්නේ නැත්තේ. දැන් ඇවිල්ලා තියෙන 10යි 10යි 12යි 14යි 15යි. දැන් මෙතන 8 2 4 6 7 එන 8 ඊළඟ 8 දෙන්නත් පුළුවන් 15 දෙන්නත් පුළුවන්. බොහෝ දුරට 20 30 තමයි 10 වරක් දෙක 20 නැත්නම් 15 මොකද තව විනාඩි 5කින් මේ සෙෂන් එක ඉවර වෙනවා. කම 20 දෙන්නේ දෙක. දැන් ආයි කැල් කරලා බලනවා. ඉඳලා 2 4 6 7 8 9 ඊළඟට 10 එන්නත් පුළුවන් ඊළඟට 20 එන්න පුළුවන්. පහළොව 20 40 නෑ ස්ලෝ කරා 40 එන්න තිබ්බත් තමයි ස්ලෝ කරේ.
මේ උඩින්නම් ඔය විනස්ලා යන ගාන පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක නම් තනිකර ස්කෑම් එකක් යන්නේ. ඔහොම මොකද ඔහොම දිනන සෙට් එකක් මේක නෑ. බොහෝදුරට අපි විතරක් හයිලයිට් වෙලා ඉන්න පුළුවන් ලංකාවේ හින්දා. ලංකාවේ ගහන්න උපරිම ඕන නම් 100ක් ගහයි. එච්චරවත් නෑ වගේ. තව විනාඩි 3යි තියෙන සීසන් එක වුණ. ගහනවා නම් ගහන්න බලන්න. 15 20 15 20 30 දෙන්නම ඕන. මොකද දැන් මේ සීසන් එක එකකවත් දුන්නේ නෑ මේ. නැවතත් එක්ක සීසන් එක විනාඩි 3කට කලින් අවසන් කරේ. ඒ කියන්නේ 11:45 වෙනකන් අල්ලගෙන ඉන්න ඕන. ඒකත් මේ කට්ටිය කියන ස්කෑම් එකක් වගේ තමයි. බලමු. 2යි 4යි 5යි 7යි 8යි 9යි 10ට දෙන්න ඕනේ. 10 නැත්නම් 20 10 20 15 අතර එන්නම ඕන. මේ පාර 5. හරි. 5 දුන්නේ මෙහෙම රටාවක් තියෙන හරිද? දෙක ඉස්සරහට එකේ ඉලක්කම් ටික තියෙනවා නම් එහෙමත් ගණන් කරන්න ඕන. සාමාන්‍ය මෙතින් 2 3 4 5. එහෙමත් ගණන් කරලා දෙනවා. 2 3 4 5. මෙතන 5 දුන්නේ නැහැ. 2 3 4 5. තව විනාඩි දෙකක් තියෙනවා සෙෂන් එක ඉවර වෙන්න. මොකද අංක 10 හොට් කරාට අංක 10 අනිවාර්යෙන් වැටෙන්න ඕන තියෙන රටාව අනුව. ඒ දෙන්නෙත් නැහැ. එක අද මේක අද වින් අඩුයි. ඒකත් අපි හිතමු හිස්ට්‍රිය තියෙනවනේ. මෙන්න මේක නම් තනිකර මේ කට්ටිය ස්කෑම් එකක් කියන්නේ මේ 138යි 225යි මෙමය කියලා. එහෙම දෙන්න ඉතින් අර ඒ කියන්නේ ප්ලේස් ලන්දන් 10 වැටෙන් 10 රටාව දෙන්න ඕන. හරියටම හරි 10 මේ පැන්නලා දුන්න එක. 2යි 3යි 4යි 6යි 7යි 8යි 9යි 10යි හරියටම දුන්න එකක් පන්නලා. රටාව ටාගට් කරලා ගන්නවා නම් හරි. මොකද සාමාන්‍යයෙන් ගහනවා නම් රුපියල් 20ක් නම් ගහලා වෙන්නේ නැහැ. රුපියල් 60න්වත් උඩ ගහන්න ඕන. 60 60 100 80 වගේ. මේකේ අද දවසේ 30 වින් ඔෆ් කරලා තියෙනවා. දැන් මේ 30 මේ ළඟවත් දීලා නැහැ මේ 30. අර මේ ළඟවත් දින එක 30න් තමයි අද මේ කට්ටිය ලොස්ට් එක සම්පූර්ණ කවර් කරන්නේ. නැවත දෙක. සීසන් එක ඉවරයි.